පාවයයි ජීවිතය සුන්දරයි. ආයුබෝවන්. ජීවිතේ නිදහස් නම් වලාකුළක් වගේ පාවෙලා යන්න පුළුවන්. ඒක හරිම සුන්දර අත්දැකීමක්. අපි හැමෝගෙම හිතේ තියෙනවා අපි විසින් හදාගත්තු සුන්දර මනෝලෝකයක්. අපි මේ ලෝකයට එකතු කරගන්න කැමති අපිව සතුටු කරන දේවල් විතරයි. හැබැයි ආත්ම දහමේ කියලා දෙනවා වගේ හැමදාම අපිට සතුටු කරන දේවල් ලැබෙන්නේ නැහැ. දුක් ලැබෙනවා ඒ හා සමානවම. නමුත් මේ පිළිබඳව නිසියාකාර අවබෝධයක් නැති විශේෂයෙන්ම අපේ තරුණ දරු පරපුර තමන්ගේ ජීවිත සීමාවන් පරයා ගිහින් තමන්ව සතුටු කරන උත්ප්‍රේරක හොයාගෙන යනවා. හැබැයි ඔවුන් නොදන්න කාරණාව තමයි ඔවුන් හොයාගෙන යන උත්ප්‍රේරකවරින් ඔවුන්ට ලැබෙන සතුට ඉතාමත් කෙටි කාලීනයි වගේම ඒකෙන් වෙන හානිය හරිම දීර්ඝ කාලීනයි කියලා. ජීවිතයට සීමාවන් අවශ්‍යයි. ජීවිතයට සීමාවන් අවශ්‍යයි. හැබැයි අපි හැමදාම කියනවා වගේ ඔබේ හීනවලට සීමාවන් අවශ්‍ය නැහැ. එහෙනම් මේ ජීවිතයට විතරක් සීමාවන් අවශ්‍යයි. මොකද අපි මේ සමාජයේ තියෙනවා අපි විසින් නොකළ යුතු දේවල්. අන්නේ දේවල් වලින් මිදී සිටීමට අපිට මේ ජීවිතයේ සීමාවන් උපකාරී වෙනවා. සරලවම කිව්වොත් මේ ජීවිතයේ සීමාවන් අපිව ආරක්ෂා කරන පවුරක් වගේ. ඉතින් නිවාරණ අපි හැමදාම ඔබට ගෙනාවේ සමාජයේ වැඩි කතා බහකට ලක් නොවන නමුත් කතිකාවතකට ලක් විය යුතු සමාජයෙන් වාරණය විය යුතු දේවල් පිළිබඳව. ඉතින් අද අපේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය තමයි යෞවන දරු පරපුර මත්අකුසාගෙන් බේරා ගැනීම උදෙසා රජය විසින් පනවා තිබෙන නවතම ක්‍රියාපිළිවෙත පිළිබඳව සාකච්ඡා කිරීමටයි. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ ක්‍රියාපිළිවෙත කෙතරම් දුරට ප්‍රායෝගිකද කෙතරම් දුරට සාර්ථකද වන්න වගේ බොහෝ කාරණා පිළිබඳව. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සංගමයේ සභාපති නලින් පෙරේර මහතා. ආයුබෝවන් ඔබට. ඒ වගේම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සංගමයේ උපලේකම් චන්දින ප්‍රසන්න බණ්ඩාර මහතා. ඔබටත් ආයුබෝවන්. ඉතින් බලා සිටින ප්‍රේක්ෂක ඔබට 120ට 220ක් ආයුබෝවන් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආරාධනා කර සිටිනවා වැඩසටහනේ අවසානය වන තෙක්ම අපිත් සමග විවෘත මනසකින් යුතුව අත්පැල් බැඳගෙන සිටින්න කියලා. හැරෙන්න නලින් පෙරේර මහතා ඔබ දෙසට අපි හැමදාම මේ පුංචි දරුවන්ට කියලා දෙනවා මේ දේ කරන්න එපා. හැබැයි අපි ඔවුන්ට ඇයි ඒ දේ නොකරන්න ඕනේ හේතුව කියලා දෙනවා බොහොම අඩුයි. මේකත් එක්තරා හේතුවක් වෙන්න පුළුවන්. මේ මත්අකුස අද දවසේ වෙනකොට මේ තරම් ප්‍රබල බලපෑමක් අපේ සමාජයට එල්ල කරලා තියෙන හේතුව. අපි හැමදාම අහන්න දකින්න හැදෙන දෙයක් තමයි අද මත්ද්‍රව්‍ය ලෙසින් හඳුනා මත්ද්‍රව්‍ය නරකයි. මේ වගේ নানা ආකාර දේවල් අපි මත්ද්‍රව්‍ය පිළිබඳව ඇහෙලා දකිනවා. මම ඉතාමත් පුංචි ප්‍රශ්නයකින් මේ කතිකාවත ආරම්භ කරන්නම්. මොනවද මේ මත්ද්‍රව්‍ය?